අද සෙනසුරාදා නිසා ඉතින් අද මම shopping යන දවස. උදේම අපි පිටත් වුණා. මං ඉස්සෙල්ලාම යන්න හිතුවේ home center එකට. මට dishwashing liquid, dishwashing powder ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ගන්න තියෙනවා. මහත්තයාට වෑන් එකේ පිටිපස්සට දාන්න මැට් එකක් ගන්නත් ඕනි කිව්වා. අපි දුර ගමන් යනකොට අයියලා මල්ලිලා පිටිපස්සේ නිදිය ගන්නවනේ. ඉතින් එයාලා මෙච්චර දවසක් පාවිච්චි කරපු මැට් එක ටිකක් පරණ වෙලා. ඉතින් ඒක නිසා මහත්තයා කිව්වා ඒකට අලුත් එකක් ගන්න ඕනි කියලා. ඉතින් අපි දැන් යන්නේ ඒ ටික ගන්න. මම හෝම් සෙන්ටර් එකට ආවම අනිවාර්යෙන් යන sections දෙකක් තියෙනවා. එකක් තමයි plant section එක, අනික එක තමයි pet section එක. plants පැත්තේ ඉතින් මේ දවස්වල එළියේ ඒ තරම් ලස්සන මං කැමති පැල නෑ. ඒක නිසා එළියට අද නම් යන්නේ නෑ. ඒ වුණාට indoor plants තියෙන පැත්තට යනවා. ගිහිල්ලා මම ආස හිතට අල්ලන එකක් තිබ්බොත් ගන්නවා. නැත්තම් බලලා එනවා. ඒ වගේම තමයි pet section එකේ සත්තු කූඩුවල දාලා ඉන්න පැත්තට නම් මං යන්නේ නෑ. ඒ වුණාට ඒගොල්ලෝගේ toys, ඒගොල්ලෝගේ ඇඳුම් තියෙන පැත්තට යනවා. මං ඒව බලන්න හරි ආසයි. බලලා ඉතින් අපේ අය සෙල්ලම් කරයි කියලා හිතෙන විදිහේ සෙල්ලම් බඩුවක් තිබ්බොත් ගන්නවා. නැත්තම් ඉතින් බලලා එනවා. මම මේ ගන්නේ බේකින් සෝඩා. හැබැයි මේ බේකින් සෝඩා කෑමට පාවිච්චි කරන ඒවා නෙවෙයි. ක්ලීන් කරන්න පාවිච්චි කරන බේකින් සෝඩා. මම මේක ගන්නේ මගේ තේ හදන පෝච්චියේ පැල්ලම් වැටිලා තියෙනවා. කහට අල්ලලා තියෙනවා තේ කහට. ඉතින් මට ඒ ටික සුද්ධ කරගන්න ඕනි හින්දා මම මේ බේකින් සෝඩා එක ගන්නේ අද. දුව ඩ්‍රයිවර්ස් ලයිසන්ස් ගත්තට පස්සේ එයා තමයි අපේ ඩ්‍රයිවර් දැන්. මොකද එයා පුරුදු වෙන්නත් ඕනේනේ. හෝම් සෙන්ටර් එකේ බඩු ටික අරගෙන ඉවර වෙලා අපි ඊගාවට ආවා ඉයෝන් මෝල් එකට. ඉයෝන් මෝල් එකේ බුක් ෂොප් එකට තමයි මම ඉස්සෙල්ලාම ආවේ. මට සුදොකු පොතක් ගන්න ඕනේ. මගේ කලින් සුදොකු පොත් ටික ඔක්කොම මම ගත්තේ ඩයිසෝ එකෙන්. ඒ ටික දැන් කරලා ඉවරයි. ඉතින් මට ඊට වඩා ටිකක් අමාරු ලෙවල් එකක පොතක් ගන්න හිතුණා. ඉතින් ඒක බලන්න ඒක ගන්නයි තමයි මම මෙතෙන්ට ආවේ. ඉතින් ඒත් එක්කම දුවට පූසොන්ගේ පොත්වලට හිත ගිහින් වගේ. ඉතින් යාට පූසොන්ගේ හැසිරීම් ගැන තියෙන පොතක් ඕනේ කිව්වා. ඉතින් යාට ඒකයි මට සුදොකු පොතයි අරගෙන ඊගාවට අපි යන්නේ grocery shopping කරන්න.
අපි බඩු අරගෙන ඉවර වෙනකොට දවල් කෑම වෙලාව ටිකක් පහ වුණා. ඉතින් අපි හිතුවා මෙතනින්ම කෑම ගමු කියලා දවල්ට. ඉතින් මමයි මහත්තයයි සොබා ගත්තා. දුව ලාමෙන් කනවා කියලා එයා ලාමෙන් ගත්තා. දවල් කෑම කාලා අපි කෙලින්ම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බඩු ටික එහෙමම තියලා මම අයියවයි මල්ලිවයි කරගෙන ආවා ඇවිදින්න. හැබැයි නරක් වෙන දේවල් ටික නම් මම ඉක්මනට ෆ්‍රිජ් එකට දැම්මා. ඉතුරු ටික නම් ඉතින් ගෙදර ගිහින් තමයි ආයි අස් කරන්න ඕන. අද ලස්සනට අවුව පායලා තියෙන දවසක්. ඉතින් අවුව ටිකක් තියෙන වෙලාවේ මේගොල්ලෝ ඇවිද්දුවොත් ඒගොල්ලොත් හරි කැමති අවුව තියෙනකොට ඇවිදින්න. ඉතින් ඒකයි මම එක් කරගෙන ආවේ. ඉතින් මල්ලි නම් මේ දවස් ටිකේ ඇවිදින්න යන්නෙම කැලෑවේ තමයි. මොකද මේ වල්වල චූටි කුරුල්ලෝ දිගටම කූඩු හදලා බිත්තර දාලා. ඉතින් යාගේ වැඩේ ඒවට ගිහිල්ලා හොම්බ ගහලා ඒ වගේ ඉන්න අම්මලා ටික පන්නන එක තමයි යාගේ වැඩේ. ඉතින් මගේ වැඩේ යාට සැර දාලා ආපහු පාරට ගෙන්න ගන්න එක. ඒ වුණාට ඉතින් යාගේ වැඩේ නම් නවත්තන්නේ යනකන් එනකන් දිගටම කරන්නේ ඒක තමයි. ඉතින් හරි ආසයි කැලේ පැනලා ඒ වගේ තක්කඩි වැඩ කරන්න. ඇවිදලා ගෙදර ඇවිල්ලා මම ඉතුරු බඩු ටිකත් අස් කරලා ඉවර කරලා දැන් ලෑස්ති වෙන්නේ රෑ කෑම හදන්න. ඉතින් අද රෑ කෑමට ගොඩක් දේවල් හදන්නේ නෑ. මම හිතුවා පෝක් කරි එකක් හදන්න. ඒකට මම පාවිච්චි කරන්නේ පෝක් බෙලි. මස් ටික සෝදලා අරගෙන ඊට පස්සේ ඒක ටිකක් ලොකු කෑලි වෙන්න කපා ගත්තා. ඊට පස්සේ කපාගත්ත මස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න ඕන.
ටික වැදෙන අතරතුරේ මම බීලුණුයි තක්කාලි කපා ගත්තා. මම මේකට බීලුණු ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. ඒ වගේම තක්කාලිත් ටිකක් වැඩියෙන් පාවිච්චි කරනවා. මස් ටික ලස්සන පාටක් වෙන්න ගෝල්ඩන් බ්‍රවුන් වගේ වෙන්න වැදුනට පස්සේ ඒක අයින් කර ගන්නවා තෙල් එකෙන්. අයින් කරලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ වෙනම සෝස් පැන් එකකට තෙල් ටිකක් ලිපේ තියලා ඒ තෙල් ටික රත් වෙනකොට ඉස්සෙල්ලා ලූණු ටික බැද ගන්න ඕන. ලූණු ටික හොඳට බැදෙනකොට තක්කාලි ටික එකතු කරලා ඒකත් ටිකක් බැද ගන්න ඕන. ඊට පස්සේ මම ඒකට ජැපනීස් කරි පවුඩර් මේස හැන්දක් එකතු කරා. ගම්මිරිස් කුඩු ටිකක් දැම්මා. ලුණු කුඩු ටිකක් දැම්මා. ඊට පස්සේ තව චුට්ටක් බැදෙන්න ඇරලා ඒකට මම වතුර මිලිලීටර් 750ක් විතර එකතු කරා. ඊට පස්සේ ඒක මම සෝස් පැන් එක වහලා හොඳට තැම්බෙන්න දුන්නා. ඒ තැම්බෙන අතරතුරේදී ඉඟුරුයි සුදු ලුණුයි ටිකක් ගාලා ලෑස්ති කරගත්තා. ඒ දෙකත් චුට්ටක් මම වැඩිපුර පාවිච්චි කරනවා. විනාඩි 10ක් විතර තැම්බෙන්න ඇරලා මම ඒකට සුදු ලුණු ඉඟුරු ටිකයිත් එකතු කරගත්තා. තවත් විනාඩි 5ක් විතර තැම්බෙනකොට මම ඒකට රෙඩ් වයින් ටිකක් දැම්මා. ඊට පස්සේ ආයිත් විනාඩි 5ක් විතර සෝස් පැන් එක වහලා තම්බලා මම ඒකට ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් දාගත්තා. ඇත්තටම මම දැන් මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් දැම්මට ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්තම් ගෙදර යෝගට් දාන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් ක්‍රීම් ටික එකතු කරලා විනාඩියක් දෙකක් විතර තැම්බෙන්න ඇරලා ඊට පස්සේ ඒකට මම බැදගත්ත මස් ටික දැම්මා. මස් ටික දැම්මට පස්සේ තව විනාඩි 20ක් 30ක් විතර මදගින්නේ උයාගත්තා. කරි එක හරියනකම් මං ඉතින් පොඩි සැලඩ් එකක් හැදුවා. මොකද අද කරි එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා සැලඩ් එකකුත් තිබුණොත් හොඳයි කියලා හිතුණ නිසා සැලඩ් එකකුත් හැදුවා. මහත්තයා නම් ඉතින් පුරුදු විදිහට තෝෆුත් කනවා. එයාට තෝෆු එකත් මං ලෑස්ති කරා. මම මේ කරි එක ජැපනීස් කරි පවුඩර් දාලා හැදුවට අපේ අමු 3-5 කුඩු දාලා හදන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරි එකක් හදනකොට කහ කුඩු, මිරිස් කුඩු, 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එහෙම දාලා හදනවා වගේ හදලා ඊට පස්සේ ලිපෙන් බාන්න කිට්ටු වෙනකොට බැදපු 3-5 කුඩු ටිකකුත් දාගන්න ඕන.
いただきます。